ඔන්න මම අද තවත් ලස්සන vlog එකක් ඔයාලට අරගෙන එන්න ඕන කියලා හිතුවා. ඉතින් මේ වගේ vlog එකක් ඔයාලත් එක්ක මම share කරගන්නේ ගොඩ කාලයකට පස්සේ. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගෙන යන්නේ මම සාමාන්‍යයෙන් දවසේ ගෙදර නිවාඩුවට ගෙදරට වෙලා ඉන්නකොට මම මොනවද කරන්නේ මොන වගේ දේවල්ද කරන්නේ කියලා. මම වැඩ කරන දවසට එහෙමයි, ගෙදර ඉන්න දවසට එහෙමයි. අපේ කැම වලට වඩා මුලින්ම හදන්නේ බව් වගේ කැම එක. ඉතින් ඒක කියන්නේ මුලින්ම. ඉතින් ඔන්න යාගේ කැම එකත් ලිපේ තිබ්බා. ඒ වගේම කියන්න ඕනේ මට උදෙන්ම අපේ හාගෙදර නැන්දකින් හම්බුණා බෙරළු. ඉතින් මේ බෙරළු කාලනේ මම බැලුවේ බෙරළු අච්චාරුවක් හදන්න. ඔක්කොටම කලින් පොල් කටු ටිකක් තලා ගන්න ඕනේ. මම ඉතින් ඔන්න තලාගත්ත කෑලි වලට දාලා මෙන්න මේ කෑලි තව ගන්න ඕනේ. තව පොල් කටු තියෙනවා. මේවා ටික අපි බිඳ ගන්න ඕනේ. ඉතින් ඒ අතර තමයි මෙන්න මේ පුංචි යාළුවෝ ටික ඇවිල්ලා මෙන්න මෙහෙම ඉන්නේ. ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා එළියේ අපි ලිපක් හදාගත්තා. අම්මා කිව්වා වෙරළු අච්චාරුව දර ලිපක හදනවා නම් තමයිලු ගොඩාක්ම රස. ඉතින් අන්න ඒ නිසා අපි දෙන්න හිතුවා එළියේ ලිපක් හදලා මේ අච්චාරුව හදන්න ඕන කියලා. ඔන්න ඉතින් අපි අච්චාරු හැදුවා. මේ විදිහට තමයි තියෙන්නේ. මම ඔයාලට කලින් පෙන්නුවා. අපි එහෙනම් බලමු කොහොමද මේකේ රස කියලා. මේ මට ඉතුරු වීඩියෝ එක ගන්න බැරි වුණා. මේ පේස්ට් එක හදාගත්තේ කොහොමද කියලා කියනවනම් මුලින්ම වතුර ටිකක් එකතු කරලා ඊට දැම්මම මිරිස්, ගම් මිරිස්, ලුණු, සීනි ඔයාලට පොඩක් අඩුපාඩු මොන හරි තියෙනවා නම් එකතු කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකට එකතු කරපු මේ වෙරළු ටික එකතු කරා. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා තියලා තමයි දැන් මම මේ කන්න හදන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ බව්වත් එක්ක මම චුට්ටක් වෙලා සෙල්ලම් කරා. එයාගේ කෝලනුත් මම බලන්න එපැයි. ඒ ඔක්කොටම පස්සේ දැන් මං හදන්න යන්නේ රෑ කෑම. රෑ කෑමත් රෙඩි කරාට පස්සේ දැන් මං හදන්නේ Netflix එකේ මොනවා හරි බලන්න. සාමාන්‍යයෙන් මං හරිම ආසයි TV series බලන්න. ඉතින් ඔන්න Netflix එකේ මම ආස කරන TV series එකක් බලන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ගෙදර ඉන දවසට මගේ දවස ගෙවෙන්නේ. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.